ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි වැඩිහිටියන්ට ගරු කිරීම. ඔව්, ශිෂ්ට සම්පන්න සමාජයක ඇත්තටම අත්‍යවශ්‍ය දෙයක්නේ ඒක. ඒකනේ. හැබැයි පුදුමේ කියන්නේ බුද්ධ කාර්යෙදිත් සමහර වෙලාවට මේ භික්ෂූන් අතරෙත් මේ ගුණාංගය ටිකක් ගිලිහිලා ගිය අවස්ථා තිබිලා තිනවා. ඒක ඇත්ත. ඉතින් අද අපි කතා කරන තිත්තිර ජාතකයත් අන්න ඒ වගේ සිදුවීමක් මුල් කරගෙන බුදුන් වහන්සේ දේශනා කරපු එකක්. හරි. එතකොට කොහොමද මේ කතාව පටන් ගන්නෙ? කතාවේ පසුබිම වෙන්නේ අනාථපිණ්ඩික සිටුතුමා ජේතවනාරාමය හදවන පූජා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවයි භික්ෂු සංඝයායි සවැත් නුවරට වඩිනවා. එතකොට තමයි ගැටලුව පටන් ගන්නෙ. අර චබ්බග්ගිය කියලා භික්ෂූන් වහන්සේලා පිරිසක් ඉන්නව ටිකක් හිතුවක්කාරයි කියමුකෝ. ඔව් මම අහලා තියෙනවා යාගෙන. එයාලා අනිත් අයට කලින් ජේතවනයේට ගිහින් අර මහාස්තවිරයන් වහන්සේලාට හැම වෙන් කරලා තිබුණු හොඳම සේනාසන, ඒ කියන්නේ කුටි, වාසස්ථාන ඔක්කොම අල්ල ගන්නවා. අප්පා. එතකොට අන්තිමට වෙන්නේ ධර්මසේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේටත් වැඩ ඉන්න තැනක් නැතුව යනවා. අනේ මේක ඇත්තටම හරිම විශේෂ. ඒ වගේම ටිකක් ගැඹුරින් හිතන්න ඕන සිදුවීමක්. බරණකෝ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකට සාරිපුත්ත හාමුදුරුවන්ට සිද්ධ වෙනවා. බුදුහාමුදුරන්ගේ කුටිය ගාවම ගහක් මුල සක්මන් කරමින් ඉඳගෙන රෑ එලි කරන්න. ඒකෙන්ම පෙන්වන නේද තත්වයේ බරපතලකම. ඇත්තටම. පහුවදා උදේ බුදුහාමුදුරුවන්ට මේ ආරංචිය ලැබෙනවා. ඉතින් උන්වහන්සේ අහනවා සාරිපුත්ත හාමුදුරුවන්ගෙන්. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ මොකද කියන්නේ? උන්වහන්සේ කියනවා අපහසුයක් උනේ නෑ කියලා. ඒත් බුදුහාමුදුරුවෝ උන්වහන්සේට හරිම සංවේගයක් ඇති වෙනවා. අනේ මා ජීවත් වෙද්දිත් මේ භික්ෂූන් එකිනෙකාට ගරු කරන්නේ නැති හැටි කියලා උන්වහන්සේට හිතෙනවා. ඒක හිතාගන්න පුරුවන්. ඊට පස්සේ උන්වහන්සේ භික්ෂූන් ඔක්කොම රැස් කරවනවා. අර චබ්බග්ගේ භික්ෂූන් ගෙන්වනවා. ප්‍රශ්න කරනවා. ඔව්. අහනවා මේ කරපු දේ ගැන. එයාලගේ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ කියලා පැහැදිලිවම කියනවා. ඊට පස්සේ තමයි අර ප්‍රශ්නය අහන්නේ මහණෙනි මේ ශාසනයේ ඇත්තටම පළමු ආසනය දානය පෑන් ලැබෙන්න සුදුසුම කෙනා කවුද කියලා. එතකොට මොනවද භික්ෂූන් දෙන උත්තර? විවිධ උත්තර එනවා. සමහරු කියනවා රජ කුලයේ බමුණු කුලයේ ආට කියලා. තව අය කියනවා බණ දහම් දන්න අයට, ධාන වඩපු අයට, ඔහොම නොඑක් දීවල්. අන්න එතනද තමයි බුදුහාමුදුරුවෝ හරිම පැහැදිලි තීරණාත්මක කාරණයක් කියන්නේ. උන්වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි කියලා. ඔව්. මගේ ශාසනයේ ගරුත්වය, ප්‍රමුඛත්වය ලැබෙන්නේ කුලයටවත්, දැනුමටවත්, සල්ලිවලටවත් වෙන කිසිම ලෞකික දෙයකට නෙවෙයි. එතකොට මොකේටද? උපසම්පදාවෙන්, ඒ කියන්නේ භික්ෂුවක් විදිහට සම්පූර්ණ පැවිද්ද ලැබලා කවුද ඉස්සෙල්ලාම ඉන්නේ, කවුද ජ්‍යෙෂ්ඨ, අන්න ඒ අනුපිළිවෙලට විතරයි ගරු කළ යුත්තේ කියලා. බලන්න ඒකේ තියෙන ගැඹුර. සමාජයේ තියෙන තරාතිරම් ශාසනයේ ඇතුළට එන එක උන්වහන්සේ සම්පූර්ණයෙන්ම නැවතුවා. හරියට හරි. සාරිපුත්ත හාමුදුරුවන්ට වුණ දේ උදාහරණයක් විදිහට ගත්තා නේද? ඒකත් මතක් කරා. ඉතින් මේ උපසම්පදාවෙන් වැඩිමහල්ලාට ගරු කිරීමේ වැදගත්කම තවත් හොඳටම තේරුම් කරවන්න තමයි උන්වහන්සේ මේ තිත්තිර ජාතකයේ ගේන්නේ. ඒ කියන්නේ තිරිසන් සත්තු වුණත් අත්දැකීමට ජේෂ්ඨත්ව වෙන ගරු කරපු හැටි පෙන්වන්න. හරියටම හරි. කතාව හරිම සරලයි. හිමාල වනයේ ලොකු නුග ගහක් මුල සත්තු 3 දෙනෙක් ඉන්නවා. හරිම යාළුවෙක්. කවුද 3 දෙනා? තිත්වටුවෙක්. ඒ කියන්නේ පාට්‍රිච් වගේ සතෙක්, වඳුරෙක්, අනිත් කෙනා ඇතෙක්. එයාලා යාළුකමට හිටියට අර වැඩිමහල්ලා කවුද කාටද මුලින් ගරු කරන්න ඕනි කියන එක ගැන එහෙම ලොකු තේරුමක් තිබිලා නැහැ. ඉතින් දවසක් කතා වෙලෝ අපි මේ විදිහට හරියන්නේ නැහැ. අපි අතරින් වැඩිමහල්ලා කවුද කියලා හොයාගෙන එයාට ගරු කරලා ජීවත් වෙමු කියලා. හොඳ අදහසක් නේ. ඉතින් කොහොමද හොයාගත්තේ? එයාලා තීරණය කරනවා හැමෝම එයාලා ඉන්න නුග ගහ ගැන දන්න පරණම මතකය කියන්න. හොඳ ක්‍රමයක්. අකා පටන් ගන්නවා. එයා කියනවා මම පොඩි කාලේ පැටියෙක් කාලේ මේ ගහ යටින් යද්දි ගහේ කන්ද මගේ බඩේ ගෑවෙනවා. ඒ තරම් පොඩි මේ ගහ එතකොට කියලා. ඒ කියන්නේ එයා ඉපදන කොටත් ගහ තීනෝ හැබැයි පොඩි. ඔව් ඊළඟට වඳුරා කියනවා මම පොඩි කාලේ බිම ඉඳගෙන අත දික් කරලා මේ ගහේ දලු කඩලා කෑවා. ඒ තරම් පහතින් තිබ්බේ දලු එතකොට. එතකොට වඳුරා ඇතාටත් වගා ඉස්සර ඉඳලා වගේ නේද? ගහ ගැන දන්නේ. ගහ ඊටත් වඩා පොඩි එතකොට. ඔව් වගේ අන්තිමට තමයි තිත්තොටුව කතා කරන්නේ. එයා කියනවා යාළුවනේ ඔයාලා දකින්නේ මේ නුග ගහනේ ඉස්සර ඔය ඈත පේන කන්දේ තිබ්බ ලොකු නුග ගහක්. මම ඒ ගහේ ගෙඩි කාලා මෙතෙන්ට ඇවිත් වසුරු පහ කලාව ඒ බීජ වලින් තමයි මේ නුග ගහ හැදුනේ. ඒ නිසා ඔයාලා දෙන්න ඉපදෙන්නත් කලින් මම මේ ගහේ මුල් බීජය ගෙනාවේ කියලා. අනේ බලන්නකෝ. එතකොට වැඩිමලා තිත්තොටුවනේ. ඔව්. ඒක අහලා අර ඇතයි වඳුරයි මොකද කළේ?
එයාලා තමන්ගේ වරද තේරුම් ගත්තා. තමන් මෙච්චරකල් වැඩිමහල් කෙනාට ගරු නොකර හිටපු එක ගැන කනගාටු වෙලා එදා ඉඳන් තිත්තටුවට මුල් තැන දීලා ගරු සත්කාර කරලා එයා දෙන අවවාද යනුවේ ජීවත් වෙන්න පොරොන්දු වුණා. ඒ තිත්තටුවා තමයි බෝධිසත්වයන් වහන්සේ කියන්නේ. ඔව් ඒ තිත්තටු ජීවිතේ හිටියේ බෝසතාණන් වහන්සේ. උන්වහන්සේගේ මඟ පෙන්වීමෙන් අර සත්තු දෙන්නත් පන්සිල් සමාදන් වෙලා හොඳට ජීවත් වෙලා මැරිලා දිව්ලෝක ගියා කියලා කියන්නේ. බලන්න අත්දැකීමට ඒ කියන්නේ වයසට ජේෂ්ඨත්වයට ගරු කිවීමේ තියෙන වටිනාකම හරියටම හරි. ඊට පස්සේ බුදුන් වහන්සේ මේ ජාතක කතාව ආපහු අර භික්ෂූන්ගේ සිද්ධියට සම්බන්ධ කරනවා. කොහොමද? උන්වහන්සේ කියනවා මහණෙනි බලන්න තිරිසන් සත්තු උනත් තමන් අතර ඉන්නේ වැඩිමහල්ලා හොයාගෙන එයාට ගරු කරලා එයාගේ අවවාද පිළිපැද්දා. එහෙමනම් මේ වගේ උතුම් ශාසනයක පැවිදි වෙලා ඉඳ ඔබලා කොයිතරම්නම් එකිනෙකාට ගරු කරමින් විශේෂයෙන්ම උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂූන්ද සැලකිය යුතුද කියලා අහනවා. හරිම ප්‍රබල අවවාදයක් නේ. ඔව්. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේ ශික්ෂාපදයකුත් පනවනවා. මොකද්ද? අලුතෙන් පැවිදි වෙන භික්ෂූන්, ඒ කියන්නේ නවක භික්ෂූන් තමන්ට වඩා උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂූන්ව බලහත්කාරයෙන් සේනාසන වලින් ඉවත් කරන්න පන්නලා දාන්න හොඳ නෑ කියලා. ඒ කියන්නේ අර චබ්බග්ගි වික්ෂුන් කරපුදී ආයි නොවෙන්න වග බලා ගන්නවා. වැඩිහිටියන්ට ඒ කියන්නේ ගුණෙන් නුවණින් අත්දැකීමෙන් වැඩිහිටියයට දරු කීමේ ආනිසංස ගැන බුදුදහමේ කොහොමද කියවෙනව නේද? ඔව් ගාතාවකුත් තියෙනවා නේද? ඔව් අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛම් බලං කියලා. ඒකේ තේරුම සරලවම කිව්වොත් නිතරම වැඩිහිටියන්ට වඳින පුදන ගරු කරන කෙනාට ආයුෂය වර්ණය ඒ කියන්නේ ශරීර ශක්තිය පැහැපත් භව සැපය සහ බලය කියන කාරණා හතර නිරන්තරයෙන්ම වැඩෙනවා කියන එක. හරිම වටිනා කරුණක්. අවසානයේදී බුදුන් වහන්සේ අර කතාවේ චරිතත් නැවත සම්බන්ධ කරා නේද? ඔව් උන්වහන්සේ පෙන්නලා දෙනවා ඒ කාලේ ජාතක කතාවේ ඇතා විදිහට හිටියේ කවුද කියලා? කවුද? මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. එතකොට වඳුරා? වඳුරා විදිහට හිටියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට අර නුවණැති තිත්තොටුවා. ඒ තමයි බෝසතාණන් වහන්සේ. ඒ කියන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේමයි. හරිම අපූර්ව කතාවක්. ඇත්තම මේ කතාව අහන අපිටත් පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනව නේද? බුදුහාමුදුරු ශාසනය ඇතුලේ ස්ථාපිත කරපු මේ ප්‍රතිපත්තිය. ඒ කියන්නේ පැවිදි වෙච්ච කාලය අත්දැකීම, ඒ කියන්නේ උපසම්පදාව මත පදනම් වුණු ජේෂ්ඨත්වයට ගරු කිරීම. ඔව්. ඒක අද කාලේ අපි සමාජයේ තියෙන අදහස් එක කොහොමද ගැලපෙන්නේ? අපි අද ගරු කරන්නේ වයසටද, තනුතුරටද, දැනුමටද, සල්ලිවලටද? එහිම නැත්තම් මේ පැරණි ප්‍රතිපත්තිය තාම වටිනාකමක් තියනවද? මේක පොඩ්ඩක් මෙනෙහි කරන්න වටිනවා. ඇත්තට මේක හිතන්න වටිනා කරුණ. මේ වගේ වටිනා සාකච්ඡා අහන්න අප YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න.